ඉතින් ඔයත් YouTube වීඩියෝ කරන්න පටන් ගන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ලයිව් ස්ට්‍රීම් කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා ගුරුවරයෙක් නම් ඔයාට වැදගත්ම දෙයක් වෙන මෙන්න මේ වෙබ්කැම් එකක් ගැන තමයි අද කතා කරන්න හදන්නේ. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට අඩුවටම ගන්න පුළුවන් හොඳම ක්වොලිටි එකේ වෙබ්කැම් එකක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ඉතින් ඔන්න මේ කතා කරන්න හදන්නේ මෙන්න මේ කියන Anker C200 කැමරා එක ගැන. ඉතින් එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු මේක අන්බොක්ස් කරලා. හරි ඉතින් ගොඩක් හොඳ මෙන්න මේ විදිහේ පැකේජින් එකක තමයි මේ අපේ Anker C200 කියන එක ඇවිල්ලා තියෙන්නේ. මම මේකෙන් එළියට ගත්තා. මෙන්න මේ වගේ බොක්ස් එකක තමයි අපිට අපේ Anker C200 කැමරා එක වෙබ්කැම් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහෙන් බලපුවම මෙන්න මේ විදිහට Anker කියලා ගහලා තියෙනවා. ඒ වගේම වෙබ්කැම් එකේ ෆොටෝ එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන බ්‍රෑන්ඩ් එක C200 කියලා 2K HD වෙබ්කැම් කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්ත ගත්තොත් එහෙම බ්‍රෑන්ඩ් නේම් එක. ඒ වගේම මේ පිටිපස්සේ පොඩි ස්පෙසිෆිකේෂන්ස් ටිකක් ගහලා තියෙනවා. වැඩි දෙයක් නැහැ. ඊට පස්සේ අපි මෙන්න මේක අපි මේ ප්ලාස්ටික් බෑග් එක අයින් කරගත්තොත් අපිට මෙන්න ප්ලාස්ටික් බෑග් එක අයින් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට බොක්ස් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ බොක්ස් එක අපි මෙන්න මේ විදිහට අන්බොක්ස් කරගමු. මෙන්න මේ විදිහට අපිට අපේ කැම් එක එළියට ගන්න පුළුවන්. බොක්ස් එකේ වෙන කිසිම දෙයක් නැහැ. මේ විදිහට Anker එකේ software එක ගැන කියලා download කරගන්න අපිට Anker software එක ගැන කියලා cardboard box එකේ ඉස්සරහාම හැම වහලා ඇවිල්ලා තිබ්බා. ඒක අයින් කරගත්තට පස්සේ user manual එක, ඊට පස්සේ අපේ කැමරා එක, ඊට පස්සේ USB කේබල් එක. මම හිතන්නේ මේක type C to A කේබල් එකක්. ඔව් මේක type C to A කේබල් එකක්. ඔය ටික විතරයි මේක ඇතුළේ අඩංගු වෙන්නේ. ඉතින් මේක ගත්තොත් එහෙම මෙතන තියෙන්නේ user manual එක විතරයි මම හිතන්නේ. ඔව් user manual එක විතරයි. මේ ටික අයිතිකාරින්න ඕනේ. ඊට පස්සේ කැම් එක ගැන කතා කර. කැම් එක මෙන්න මේ විදිහට මම පොලිතින් එක ගලවලා ගන්නම් එළියට. මෙන්න මේ පැත්තේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන type C port එකක් තියෙනවා. මෙන්න මෙතන type C port එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට වෙබ්කැම් එක මවුන්ට් කරන මවුන්ටිං කෑල්ල තියෙනවා. ඊට පස්සේ මෙතන ට්‍රයිපොඩ් එකකට සෙට් කරන්න පුළුවන් විදිහේ ත්‍රෙඩ් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පේනවා ඉතින් කැමරා එකේ කැමරා එක ඔයගොල්ලන්ට ප්‍රයිවසි ෂීල්ඩ් එකක් දීලා තියෙනවා මේ විදිහට. ඉතින් ඔය ටික තමයි අපිට පිටින් බලපුවාම තියෙන්නේ. එහෙනම් අපි කැම් එක කම්පියුටර් කනෙක්ට් කරලා මොන වගේද කියලා බලමු. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Anker software එක download කරගත්තට පස්සේ ඔයගොල්ලන් කැමරා එක කනෙක්ට් කරලා තියනවා නම් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට Anker web app එකට ආවම ඔයගොල්ලන්ගේ device එක කනෙක්ට් කරලා තියනවා පෙන්නනවා. ඉතින් අපි මෙන්න මෙතනින් ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ඔයගොල්ලන්ට කැමති විදිහට resolution එක වෙනස් කරගන්න. ඉතින් මම මේක 2K වෙනකම්මට මේකෙන් රෙකෝඩ් කරන්න ඕනේ. ඉතින් මම මේක 2K වලට සෙට් කරලා තියෙන්නේ මේ කැමරා එක. ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකොටත් මේ වීඩියෝ එක දකින්නේ මෙන්න මේ කැමරා එකකින්. මොකද ඔයගොල්ලෝ මගේ ස්ක්‍රීන් එකෙන් තමයි මේ වෙනකොට මාව පේන්නේ. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් මේකේ ඇන්ගල් එක වෙනස් කරගන්න. ඒ කියන්නේ මේකේ මේ
දැන් ඔයගොල්ලන්ට පේන්නේ ගොඩක් වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකකින් මාව මොකද ඔයගොල්ලන්ට පේන ඇති දැන් ලොකු පරාසයක් පේනවා ඇත්තටම දැන් ඔයගොල්ලන්ට මාව සූම් වෙලා තමයි පේන්නේ ඔයගොල්ලන්ට මාව ටිකක් ලං වෙලා පේනවා දැන් ඔයගොල්ලන්ට ඒ වගේමයි දැන් ඔයගොල්ලන්ට මාව තවත් ලං වෙලා පේනවා ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහට ඔයගොල්ලන්ට මේකේ ඇන්ගල් එක සෙට් කරගන්න පුළුවන් ඉතින් මම ගොඩක් වෙලාවට 78ට තමා දාලා දෙන්නේ මේකේ ඒ වගේමයි මම මේකේ ඇන්ටි ෆ්ලිකර් ඔන් කරගෙන තියෙනවා මොකද එතකොට ඔයගොල්ලන්ට මේකේ මොනිටර් එකක් එහෙම නැත්තම් ඔයගොල්ලෝ දැකලා ඇති ලයිට් එකක් එහෙම සමහර වෙලාවට ලයිට් එහෙම සමහර වෙලාවට බ්ලින්ක් කරන ගන්නවා කැමරා වලින් ඉතින් ඒක මම අයින් කරලා තියෙනවා ඒත් එක්කම මම මේකේ 50 Hz දාලා තියෙනවා තවත් ඒක වැඩි වෙන්න ඒ කියන්නේ මේ එහෙම ෆ්ලිකර් වෙන එක අඩු කරගන්න මොකද 60 Hz දැම්මම ගොඩක් වෙලාවට මොනිටර් එක පවා ගැසි පේන්න ගන්නවා ඉතින් ඒක හින්දා මම ඒකත් ඒ විදිහට හදලා දෙනවා ඒ වගේමයි මේ රෙකෝඩ් කරද්දි රෙකෝඩ් කරන්නේ මම මගේ මේ පැත්තේ තියෙනවා ස්ටුඩියෝ ලයිට් එක ඒ වගේම මේ පැත්තේ තියෙනවා තවත් ලයිට් එකක් එතකොට මගේ පිටිපස්සෙන් ලයිට් එකක් කරනවා මේ පැත්තේ තව පිටිපස්සේ ලයිට් එකක් තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේකේ ඔටෝ ෆෝකස් එක කොච්චර ඉක්මනට ඔටෝ ෆෝකස් වෙනවද කියලා දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ ඔටෝ ෆෝකස් එක කොච්චර හොඳට වැඩ කරනවද කියලා ඉතින් මේකේ ඔටෝ ෆෝකස් එකක් පහසුකමක් තියෙනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ මොකක් හරි එකක් කර ඉඳද්දි මෙහෙම ටක් ගාලා පෙන්නනවා මේක ඔටෝමැටිකලි ඔයගොල්ලෝගේ මෙන්න මේ ප්‍රොඩක්ට් එකට හරි මොකක් හරි ඔයගොල්ලෝ පෙන්නපු දෙයට ඉක්මනට ෆෝකස් කරගන්න පුළුවන් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මේ කැමරා එකේ මේ වගේ හොඳ ඉමේජ් ක්වොලිටි එකක් ගන්නත් පුළුවන් ඉතින් මමත් මගේ සෙකන්ඩරි කැමරා එක විදිහට පාවිච්චි කරන්නේ මේක මගේ මේන් කැමරා එක වෙන්නේ මම පාවිච්චි කරන්නේ iPhone 15 මේක තමයි මගේ සෙකන්ඩරි කැමරා එක විදිහට පාවිච්චි කරන්නේ ඉතින් මේ පාවිච්චි කරන්නේ ඔයගොල්ලන්ට පේන්නේ මේ ඉන්න මේ ස්ටුඩියෝ ලයිට් සෙටප් එකක් ඇතුළේ ඉතින් මොන වගේද කියන එක අපි එහෙනම් බලමු මේක නෝමල් හෝම් ලයිට් සෙටප් එකක් ඇතුළේදී කොහොමද කියලා ඉතින් දැන් මේ ඔයගොල්ලන්ට මාව ඇහෙන නිසා පේන්නේ කිසිම ස්ටුඩියෝ ලයිට් එකක් නැතුව ඉතින් මේ මගේ කාමරේ තියෙන ලයිට් එකකින් ලයිට් දෙකක් තියෙනවා ඒ ලයිට් දෙක දාලා තමයි ඔයගොල්ලන්ට දැන් මාව මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම ඔයගොල්ලන්ට මේ වෙද්දි මාව ඇහෙන්නේ මෙන්න මේ කැමරා එකේ තියෙන මයික් එකෙන් ඉතින් මේ කැමරා එකේ තියෙන මයික් එකේ එච්චරම ක්වොලිටි මයික් එකක් නෙමෙයි ඉතින් ඔයගොල්ලන්ට ඒක බැලුවම තේරෙනවා ඉතින් මයික් එකක් ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම් මම ඉතින් මේ කැමරා එකේදී මෙන්න මේ වගේ මයික් ක්වොලිටි එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් දැන් මම ස්විච් කරනවා මගේ ඔරිජිනල් මයික් එකට මගේ මේ කොළ එකේ තියෙන කොළ මයික් එකට ඉතින් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මේකේ අර ලයිටින් හොඳ ස්ටුඩියෝ ලයිටින් නැතුව මේකේ තියෙන ඔටෝ ෆෝකස් එක මොන වගේද කියලා ලයිටින් කන්ඩිෂන් එකත් එක්ක මේකේ ඔටෝ ෆෝකස් එක පොඩි වෙනස්කම් වෙනවා ඉතින් ඕනම දෙයකදී එහෙමනේ ලයිටින් හොඳයි ඉතින් ලයිටින් ඔයගොල්ලෝ ලයිටින් හොඳට පාවිච්චි කරොත් මේ කැමරාවේ ක්වොලිටි එක ගොඩක් වැඩි කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් ඉතින් මේ විදිහේ ක්වොලිටි එකක් තමයි තියෙන්නේ ඔයගොල්ලන්ට නෝමල් ලයිටින් කන්ඩිෂන් එකකදී ඉතින් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් එළිය වැටෙන වෙලාවක නෙමෙයි මේක රෙකෝඩ් කරන්නේ රෑ වෙලාවක ඉතින් රෑට තියෙන ලයිටින් කන්ඩිෂන් එක තමයි මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝස්ුත් බලලා තියෙනවා නම් මගේ මෙන්න මේ සෙකන්ඩරි කැමරා ඇන්ගල් එකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන කැමරා එක ඉතින් ඔයගොල්ලෝ කොච්චර හොඳද කියලා මෙතනිනුත් පේනවා මේ කැමරා එකේ ක්වොලිටි එක ඉතින් මම මගේ සෙකන්ඩරි කැමරා එක විදිහට පාවිච්චි කරන්නේ මේ කැමරා එක ඉතින් මම මේක 1080p රෙකෝඩ් කරලා 4K වලට අප්ස්කේල් කරලා තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝස් අරගෙන ඉන්නේ ඉතින් මේ කැමරා එක ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන ඒ වගේම ඔයගොල්ලන්ට මේක බයි කරන්න ඕන නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්න ඒත් එක්කම මගේ channel එකට අලුත් නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එක like එකක් දාන්න වටිනවා කියලා හිතනවා නම් මේක වටිනා කෙනෙක්ට share කරන්නත් අමතක කරන්න බෑ එහෙනම් ආද්දට ගිහිල්ලා නම් මම එනුක කියන හැමෝටම ජය වේවා